හායි කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද මම ආවේ එළවලු ಜಾති කන්න අකමැති නොකන අයත් හොය හොයා කන විදිහට ඕනම කෑමක් රස කරන්න පුළුවන් රසකාරකයක් ලේසියෙන්ම ගෙදර ඉඳන් හදාගන්නේ කොහොමද කියලා අරගෙන. අපිට මේක ඕනම එළවලුවක රස වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන්. අද මම මේක දාලා සොයා මීට් එකක් හදනවා. ඔයාලට මේකෙන් ඕනම එළවලුක රස ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. අපිට මේ රසකාරකය හැම එළවලුවකම රස වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ රසකාරකය හදාගන්නේ කියලා. මුලින්ම අපි මදගින්දරේ මේ වගේ භාජනයක් ලිපේ තියලා භාජනය ටිකක් රත් වුණාට පස්සේ ඒකට කොත්තමල්ලි යට ටිකක් සහ කඩාගත්ත වියලි මිරිස් කරල් 3-4ක් දාලා විනාඩි 2ක් මේ වගේ මද කින්දරේම බෙද ගන්න ඕනේ. විනාඩි 2කට පස්සේ ගම්මිරිසට ටිකකුයි උළුහල් තේ හැඳි කාලකුයි දාලා මේ වගේ හොඳට බෙද ගන්න. විනාඩි 2කට පස්සේ කුරුඳු කැලි 2කුත් දාගෙන තව විනාඩි 5ක් විතර හැඳි ගාන ගමන් හොඳට බෙද ගන්න. ඔක්කොම ටික මේ වගේ බෙදුනට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ඊට පස්සේ වංගෙඩියක් අරගෙන ඒකට අපි බෙදගත්ත ටික දාලා මේ වගේ හොඳට කොටා ගන්න. ඔයාලට මේක බ්ලෙන්ඩර් එකකින් උනත් කරගන්න පුළුවන්. ඔක්කොම ටික හොඳට කුඩු වෙන්න කොටා ගත්තට පස්සේ ඒකට අපි දාගන්න ඕනේ සුදු ලුණු බික් 4ක් කපාගත්ත පොඩි ලොකු ලුණු ගෙඩියකින් භාගයක් කරපිංචා ඉත්තක කොළ දාලා මේ වගේ ඔක්කොම ටික හොඳට කොටා ගන්න තමයි තියෙන්නේ. ඔයාලා මේ ගානට වගේ එනකන් හොඳටම කොටා ගන්න. දැන් අපි දාන්න යන්නේ මේ රසකාරකයේ රසය වැඩි කරන අනිවාර්යෙන්ම දා ගන්න ඕන දේ. ඒ තමයි මාමයිට්. මාමයිට් එකකට වතුර ටිකක් දාලා ටිකක් උකුවට හදාගෙන ඒකෙන් තේ හැඳි 2ක් මේකට එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. මාමයිට් කන්න කැමති කෙනෙක් වුණත් මේ රසට නම් අනිවාර්යෙන්ම කැමති වෙනවා. ඒ නිසා ඔයාලත් මේක try කරලම බලන්න. ඊළඟට අපි මේ වගේ භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකටම රම්පෙ කෑලි 4-5ක් වගේම කරපිංච එකක් කපාගත්ත අමු මිරිස් කරල් 2ක් කපාගත්ත පොඩි ලොකු ලුණු ගෙඩි භාගයකුත් දාලා විනාඩි 2ක් විතර බෙද ගන්න. විනාඩි 2කට පස්සේ උණු වතුරෙන් තම්බලා මෙරි කළා වතුර බේරපු සොයා මීට් පැකට් එකක් මේ වගේ එකතු කරගෙන විනාඩි 5ක් විතර බෙද ගන්න. විනාඩි 5කට පස්සේ ලුණු කුඩු තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි කාලක් දාලා ටිකක් මිශ්‍ර කරගෙන විනාඩි 2-3ක් පියනෙන් වහලා තියාගන්න. ඊට පස්සේ පියන ඇරලා පොල් බෑයක පොල් කිරි දාලා අපි හදාගත්ත මිශ්‍රණය මේ වගේ දාගෙන ආයෙත් පාරක් හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. විනාඩි 5ක් විතර මිශ්‍ර කරගෙන ලිපෙන් අයින් කරගන්න. එහෙනම් ඔයාලා ආයේ එළවලු හදනකොට මෙහෙම හදලා බලලා අපිටත් කියන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් ඉන්නවා නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ රසමරස වට්ටෝරුවක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.